That's it, all the way to the boundary for four. What a victory for the Sri Lankans. මේ වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාව සමග සම සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිසා හෝම් කන්ඩිෂන් තුල ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල වාසියක් හිමි වේ. මූලික වටේ තරඟවල ඕස්ට්‍රේලියා කණ්ඩායම හැරුණු විට සිටින අයර්ලන්තය, ඕමානය හා සිම්බාබ්වේ කණ්ඩායම් සමග පැවැත්වෙන තරඟ තුන කෙසේ හෝ ජයගත හොත් සුපිරි අටවටයට පාසුවෙන්ම යා හැක. නමුත් අනිවාර්යයෙන්ම එම කණ්ඩායම් තුනද සුළුවට තැතිය නොහැක. ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික අරමුණ විය යුත්තේ කෙසේ හෝ සුපිරි අටවටයට යාමයි. ඉන් අනතුරුව තරඟ ගැන පසුවට සිටිය හැක. ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට පවතින ප්‍රධානම අඩුපාඩු වන පිතිකරණයේදී මැද පෙළ කඩා වැටීම වෙන කරුණු හදාගෙන ඉස්සරහට ගියොත් අනිවාර්යයෙන්ම ලොකු පෙරලියක් සිදු කළ හැක. හෝම් කන්ඩිෂන් වල ක්‍රීඩා කරන නිසා තඟ පන්දු යවන්නන්ගේ සහාය පන්දු යැවීමේදී අනිවාර්යයෙන්ම ලබාගත හැක. ඉතින් මේ වගේ ක්‍රිකට් තොරතුරු කතා කරන්න අපේ WhatsApp group එකට join වෙන්න. පළවෙනි කමෙන්ට් එකේ දාන්න link එක. මේ වීඩියෝ එක like එකක් දාන්න. ඔයගොල්ලෝ හිතන දේ කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. Facebook page එක follow කරන්න. ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුලින්ම ඉගෙනගෙන සල්ලි හොයන්න ඔයත් කැමතිද? එහෙනම් 077 820 533 4 අංකයට WhatsApp message එකක් දාන්න. අපි මාස 4ටම ගන්නේ රුපියල් 1000ක් පමණයි.